ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් ටෙක්නික් හසාලා ඇස්ති වෙලා ඉන්නේ මෙන්න මේ ඩරාස් ජෙම්ස් වලින් ඩිස්කවුන්ට් ප්‍රයිස් වලට ප්‍රොජෙක්ට් ඒ වගේම අයිටම්ස් ඕඩර් කරන විදිය ගැන. ඒ වගේම තවත් chance එකක් තමයි ඔයාලට මේ ඩරාස් ජෙම්ස් පාවිච්චි කරලා සමහර විට ඔයාට නොමිලේ බඩු ගෙන්න ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් එහෙනම් යාළුවනේ වීඩියෝ එක අවසාන වෙනකන් රැඳිලා ඉන්න කියලා කරන ආරාධනාවත් සමග අපි නම් දැන් යමු වීඩියෝ එකට. හරි දැන් මං කියලා දෙන්නම් ඔයාට මේවා හරියටම කලෙක්ට් කරගන්න පුළුවන් ආකාර ගැන. ඔයා ඉස්සල්ලාම යන්න ඔයාගේ account section එකට. account section එකට ගියාම ඔයාට ඇති ඩරාස් ජෙම්ස් කියලා tab එකක්. ඉතින් ඩරාස් ජෙම්ස් කියන tab එකට යන්න ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් අද දවසට මට බලා ගන්න පුළුවන් මට ජෙම්ස් 700ක් විතර ගන්න පුළුවන්. ඉතින් ඩරාස් එකෙන් මේ වගේ ඔයාට දවසෙන් දවස එකතු කරලා ලොකු ජෙම්ස් ප්‍රයිස් එකට ගියොත් ඔයාට පුළුවන් ඩරාස් එකෙන් නොමිලේ හරි බඩු ගෙන්න ගන්න. ඉතින් මේක ගන්න පුළුවන් තව ආකාරයක් කිව්වොත් ඔයා යම්කිසි බඩුවක් ඩරාසෙන් ඕඩර් කරනකොට ඕඩර් කරලා ඉවර වුණාට පස්සේ ඕඩර් එක ප්ලේස් කරාට පස්සේ ඔයාට ඔයාගේ අයිටම් එකේ ගානකට ඔයාගේ අයිටම් එකේ ගාන 1000ක් කියන්නකෝ. ඒ 1000ට ඔයාට ඩරාස් ජෙම්ස් 1000ක් ඔටෝ ඔයාගේ account එකට රිවෝඩ් විදියට ලැබෙනවා. ඒක තමයි ඩරාස් ජෙම්ස් ගන්න විදිය ගන්න තව විදියක් ගැන මම කතා කරේ. ඔයාගේ ඩරාස් account එකට ඩරාස් account එකට ගිහිල්ලා ඔයා කැමතිම item එකක් ඕඩර් කරන ඉන්ටර්ෆේස් එකට යන්න. ඕඩර් කරන ඉන්ටර්ෆේස් එකට ගියාට පස්සේ ඔයාට මෙතනින් පේනවා buy now කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් මේ buy now කියන ඔප්ෂන් එකට ක්ලික් කරලා ඔයාට සාමාන්‍ය බඩුවක් ඕඩර් කරන තැනට යන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතනින් අපිට පෙන්නනවා අපිට ඩිස්කවුන්ට් එක ගන්න සමරි ප්‍රයිස් එක මෙන්න මෙතන යටින් පෙන්නනවා. ඉතින් එතන පේනවා ඩරාස් ජෙම්ස් වලින් අපිට මේ අයිටම් එකට කොච්චර ඩිස්කවුන්ට් ප්‍රයිස් එකක් ලබා ගන්න පුළුවන්ද කියන කාරණය. ඉතින් ඒක තමයි මං දැන් ඔයාලට කියලා දෙන්නේ. ඉතින් මේ ඩරාස් ජෙම්ස් පාවිච්චි කරලා අපිට පුළුවන් යම්කිසි ඒ අයිටම් එකේ ප්‍රයිස් එකට අනුව යම්කිසි ඩිස්කවුන්ට් එකක් ලබා ගන්න. හරි ඊළඟට මං ඔයාලත් එක්ක කතා කරනවා මෙන්න මේ ඩරාස් ජෙම්ස් ඔයාට සල්ලි විදියට කන්වර්ට් කරගන්න විදිය ගැන. ඉතින් මේ ඩරාස් ජෙම්ස් සල්ලි විදියට කන්වර්ට් කරන්න නම් මං ඉස්සලා කිව්වා වගේ ඔයාට යම්කිසි අයිටම් එකක් තෝරගන්න වෙනවා. ඔයා හිතන්නකෝ ඔයා රුපියල් 10000ක වගේ අයිටම් එකක් ඩරාසෙන් ඕඩර් කරනවා. ඉතින් එතකොට ඔයාට මේ ඩරාස් ජෙම්ස් වලින් ඩරාස් එක හරහා ඔයාට ලැබෙන ඩිස්කවුන්ට් එක යම්කිසි ප්‍රමාණයකින් වැඩි වෙනවා. ඉතින් ඔයා හිතනවා අඩු ප්‍රයිස් එක රුපියල් 1000ක 1500ක වගේ අයිටම් එකක් ඕඩර් කරනවා නම් මේ ඩරාස් ජෙම්ස් ප්‍රමාණය ඒ සාපේක්ෂව අඩු වෙනවා ඔයාගේ ඩිස්කවුන්ට් ප්‍රයිස් එකට. ඉතින් මේක තමයි ඩරාස් ජෙම්ස් වලින් අපේ අයිටම් එකකට ඩිස්කවුන්ට් එකක් ගන්න පුළුවන් විදිය. අවසාන වශයෙන් මම ඔයාලත් එක්ක කතා කරන්නම් මේ ඩරාස් ජෙම්ස් පාවිච්චි කරලා හරියටම ඕඩර් එකක් දාන්නේ කොහොමද කියලා. ඉතින් ඔයා ඉස්සෙල්ලාම ඩරාස් එකට යන ඩරාස් එකට ගිහිල්ලා ඔයා කැමති ඔයා ඕඩර් කරන්න ඔයාට අත්‍යවශ්‍ය අයිටම් එකට සිලෙක්ට් කරලා මේ ගිහිල්ලා buy now කියන ඔප්ෂන් එකට ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් සමරි ඩීටේල්ස් ඇඩ් කරලා free shipping details ඇඩ් කරලා ඔයාට වෙනම section එකක් ඇඩ් වෙනවා. ඒ කියන්නේ payment කරන section එකට ඔයාට ඇඩ් වෙනවා. මේකෙන් ඔයාට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් ඩරාස් ජෙම්ස් වලින් මේ account මේ item එකට අපිට කොච්චර discount price එකක් ලබා ගන්න පුළුවන්ද කියන කාරණය මෙතනින් මේගොල්ලෝ කියලා දෙනවා. ඉතින් මේක ඇඩ් කරලා ඔයාට පුළුවන් ඔයාගේ අයිටම් එකකින් යම් කිසි ගාණක් අඩු කරගන්න. ඉතින් යාළුවනේ අද වීඩියෝ එක ගේන ප්‍රධානම හේතුව තමයි ඔයාලා ගොඩ දෙනෙක්ගේ ෆෝන්ස් වල ඩරාස් ඇප් එකක් තියෙනවා. මේ ඩරාස් ඇප් එකේ ගොඩක් ඩරාස් ජෙම්ස් වලින් තියෙනවා. ඉතින් මේ ඩරාස් ජෙම්ස් වලින් හරියට වැඩක් ගන්න දන්නේ නැති අයට තමයි අද වීඩියෝ එක මම ගෙනාවේ. ඉතින් මේ ඩරාස් ජෙම්ස් වලින් ඔයාලත් යම් කිසි දෙයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යෙන් වීඩියෝ එක ලයික් කරලා channel එක subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එකේ මොකක් මාරි අඩුපාඩුවක් තියෙනවා නම් අනිවාර්යෙන් comment section එකේ කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයාට තව අලුත් ideas තියෙනවා නම් අනිවාර්යෙන් මගේ channel එකේ comment එකක් විදියට දාන්න. නැත්නම් මගේ WhatsApp number එක තියෙනවා. ඒකට message එකක් දාන්න පුළුවන්. අනිවාර්යෙන් තව මතක් කරන්න දෙයක් තියෙනවා. අපේ WhatsApp group එක තියෙනවා. group එක නෙමෙයි WhatsApp channel එකක්. WhatsApp channel එකේ link එකක් මම ඔයාලට දාන්නම්.
ඒකටත් ඇඩ් වෙන්න ඒකට ඔයාලට යාවත්කාලීන තොරතුරු ලබා ගන්න පුළුවන්. එහෙනම් යාළුවනේ කොහොමද අදගෙන ආව වීඩියෝ එක? අදගෙන ආව වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් ටෙක්නික් හස YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න අමතක කරන්න එපා. එහෙනම් යාළුවනේ තවත් දවසක අලුත් interesting creative වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලට සුබ දවසක් ජය වේවා.